මේකක් බවට පත් වෙලා තියෙන්නේ. වර්තමානයේ ඩොලර් රේට් එක අනුව රුපියල් 70000ක් විතර ඔබ ගෙවන්න ඕනේ එක්සෑම් එකට. wide range of sentence pattern පිළිබඳ කතා කරන්නේ නැහැ. IELTS paper එකේ විශේෂයෙන් essay එක ලියනකොට ඔබ දැනගන්න ඕන ප්‍රධාන ක්‍රයිටීරියා 4ක් තියෙනවා. ඒ ප්‍රධාන ක්‍රයිටීරියා 4න් එකක් තමයි grammar. ඒ වගේම තමයි ඔබ බොහෝ ස්ටුඩන්ට්ස්ලා grammar mistake ගොඩක් කරනවා. ඒට හේතුව එයාලා grammar පිළිබඳව හොඳ අවබෝධයක් නැතිකම සහ direct translation ඔස්සේ යම් අදහසක් සිංහලෙන් හිතලා ලියන එක. හොඳයි. අපි බලමු IELTS paper වල ඔබගේ writing papers වල ප්‍රධාන වශයෙන් සිදුවන mistakes මොනවද කියලා grammar mistake මොනවද බලමු. මේකට හොඳම දේ තමයි ඔබ checklist එකක් තියාගන්න. checklist එකක් තියාගෙන නිරන්තරයෙන්ම ඉස්සරලාම ඔබ ලියන essay එක ඔබ විසින් correct කරගන්න විනාඩි කිහිපයක් අරන් ඔබට identify කරගන්න පුළුවන් errors මොනවද කියලා හිතාගන්න මේ වගේ checklist එකේ මේ වගේ 10ක් හොයාගෙන සමහර ඒවා ඔයාලට හොයාගන්න පුළුවන්. අපි කියනවා ඒවා easily avoidable mistake කියලා. සමහර ඒවා ඔබට හඳුනා ගන්න බෑ. සමහර වෙලාවට ඔබට expert teacher කෙනෙක් ඕනේ ඒවා ඔබට හඳුන්වලා දෙන්න. හොඳයි. පළවෙනි එක තමයි subject verb agreement. වාක්‍යයේ කර්තෘ සහ ක්‍රියාව අතර agreement එක තියෙනුනේ විශේෂයෙන් simple present tense වලදී. Example. Everybody like this. කෙටි sentence එකක් ලියුවේ. එතකොට everybody කියන්නේ ඒකවචන නාම පදයක්. ඒකවචන කර්තෘ කෙනෙක්. ඒ නිසා everybody like වෙන්න බෑ. everybody likes වෙන්න ඕනේ. ඊට සමානම එකක් තමයි අපි මේ දෙවෙනි වර කතා කරන්නේ simple present tense වලදී he she it හෝ ඊට සමාන subject එකක්. ඒ කියන්නේ subject එක singular නම් simple present tense වලින් ලියනවා. simple present වලින් තමයි ගොඩක් කරවට අපිට ලියන්න වෙන්නේ. verb එකේ s අවස්ථාව අපි භාවිතා කළ යුතුයි. එතකොට I like නමුත් he she it නම් like නෙමෙයි likes එන්නේ. එතකොට S form එක හදන හැටි හොඳට ඔබ අධ්‍යයනය කළ යුතුයි. තුන්වෙනි ප්‍රශ්නේ singular and plural ප්‍රශ්නයක්. එතකොට මේකත් සිදු වෙන්නේ අපේ first language එක අපි දැන් dominate වෙලා තියෙන්නේ අපි first language එකෙන් තමයි හිතන්නේ. ඒ හින්දා තමයි මොකද සිංහලෙන් මෙම හේතුව මෙම හේතුන් එහෙම වෙනසක් නැහැ. මෙම කියන එක ඒකවචනය යොදන්නත් පුළුවන් බහුවචනය යොදන්නත් පුළුවන්. නමුත් ඉංග්‍රීසියෙන් එහෙම බෑ. ඔයාලා බොහෝ වෙලාවට ලියනවා මේ වගේ this reasons are. එතකොට this නම් reasons වෙන්න බෑ. this reason වෙන්න ඕනේ. ඒ වගේම එතකොට is වෙන්නත් බෑ. this reason is වෙන්න ඕනේ. එක්කෝ these reasons are වෙන්න ඕනේ. මේක common mistake එකක්. නිරන්තරයෙන්ම සිදුවන mistake එකක්. මේ වීඩියෝ එක බලන ඔබ IELTS OET හෝ PTE exam කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපගේ courses හා සම්බන්ධ වෙන්න පුළුවන්. එසේම ඔබට individual component එකක් සඳහා සහාය අවශ්‍ය නම් විශේෂයෙන් speaking සහ writing correction අවශ්‍ය නම් අප හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබට පහසුකම් ටෙලිෆෝන් numbers ඔස්සේ අපව සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp message එකක් ඔස්සේ අප හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟ එක use of article. අපේ වෙනම ආටිකල් නෑ. අපේ නාමපදයට එකතු කරලා තමයි ආටිකල් එක තියෙන සිංහල භාෂාවේ. එම නිසා ඔබට බොහෝ වෙලාවට සිංගුලර් නාමපද ඉදිරියෙන් a සහ an යෙදීම ඔබට බොහෝ වෙලාවට අමතක වෙනවා. හේතුව අපේ සිංහල භාෂාවෙන් එහෙම එකක් මෙහෙම grammar rule එකක් නැති නිසා. හොඳයි. ඊට පස්සේ spelling mistake. spelling mistakes එකක් තමයි spelling වැරදි එක ගොඩක් වෙලාවට. එම නිසා ඔබ නිරන්තරයෙන්ම frequently misspell words කියන කොටස ඔබ හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. ඒ වගේම ඔබ සමහර විට piece එකම almost similar pronunciation නමුත් දෙකක්. week බොහෝ වෙලාවට ඔබ carrier
කැරියර් කියන එක වරද්දලා ලියනවා. ස්පෙලිං මිස්ටේක් කරගන්න එපා. විශේෂයෙන් කොමන් මේක විශේෂයෙන් ලිස්නිං වලදී නම් බලපානවා. use of punctuation විරාම ලකුණු භාවිතය. මේක තමයි මේජර් මිස්ටේක් එක. අනිවාර්යයෙන්ම අපි විරාම ලකුණු භාවිතා කරන්න ඕන. එකක් තමයි capitals, comma, full stop, semicolon, question mark සහ colon. colon කියන එක නම් කලාතුරකින් භාවිතා කරන්න වෙන්නේ. නමුත් ඔයාලගේ ගොඩක්ම මිසින් වෙන්නේ කමාව සහ semicolon එක. අනිත් දෙක නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. capital වල සමහර වෙලාවට මන්ත්‍රෙම ලියනකොට simple grammar mistake කරන්න පුළුවන්. next one incorrect tenses. අපි දන්නවා active voice tenses 12ක් තියෙනවා. ඒවයින් වාක්‍ය රටා 8ක් passive voice වලට හරවන්න පුළුවන්. ඔබ නිවැරදිව අධ්‍යයනය කළ යුතුයි. correct tenses කොහොමද tenses භාවිතා කරන්නේ? උදාහරණයක් වශයෙන් මොකක්ද වෙනස? I work, I am working, I have worked, I have been working. ඔය හතරේ ලොකු වෙනස්කම් සහ සමානකම් තියෙනවා. මම සරල දෙයක් විතරයි කිව්වේ. මේ පැහැදිලි වෙනස ඔබ දැනගත යුතුයි. නැත්නම් ඔබට ඔබ හිතන දේ නෙමෙයි කමියුනිකේට් කරන්නේ වැරදි අදහසක්. ඊට පස්සේ word order mistake. මේකත් සිදු වෙන්නේ direct translation ඔස්සේ. උදාහරණයක් වශයෙන් අපි frequently adverb එකක් ගමු. frequency adverb එකක් ගත්තොත් අපි ගත්තොත් sometime, usually, always, rarely, never වගේ එකක් ගත්තොත් අපි හිතමු මෙහෙම usually I get up early in the morning. එතකොට usually කියන්නේ frequency adverb එක. නමුත් frequency adverb එක යෙදෙන්නේ වාක්‍යයේ මුලට නෙමෙයි. සිංහලෙන් නම් වාක්‍යයේ මුලට. නමුත් ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයේ මුලට නෙමෙයි දෙන්නේ. වාක්‍යයේ කතරු ළඟට දෙන්නේ. එතකොට නිවැරදි එක තමයි I usually get up early in the morning. එක උදාහරණයක් විතරයි මම කිව්වේ. ඊට පස්සේ active and passive voice or active and passive voices. සමාන අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් active voice විතරයි. උදාහරණයක් වශයෙන් ස්වභාව ධර්මයෙන් සිදුවන ක්‍රියාවන් ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ active voice විතරයි. ඒ වගේම automotive action, locomotive actions, nature actions in nature ප්‍රකාශ කරන්න පුළුවන් active විතරයි. ඒ වගේම සමහර ඒවා තියෙනවා passive voice විතරයි ප්‍රකාශ කරන්න පුළුවන්. විශේෂයෙන් be concerned about, I am, people are addicted to. එතකොට people addict to බෑ ගොඩක් තියෙනවා වචන. විශේෂයෙන් ඒ වයින් frequently use වෙන verb ටිකවත් ඔබ ඉගෙන ගන්න ඕනේ. එම නිසා ඒ වගේම සමහර ක්‍රියාපද active සහ passive දෙකෙන්ම පුළුවන්. එහිදී ඔබ dominant tense එක තෝරාගත යුතුයි. ඊට පස්සේ problem with preposition. මේක ලොකු ප්‍රශ්නයක්. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් ඊටාම සරල basic words වලත් සමහර විට ඔබ preposition පාරදිනවා. arrive to අපි ස්ථානයකට එනවා. අපි කියනවා arrive to. එතකොට arrive to වැරදි. arrive එක to වෙන්නේ නැහැ. arrive එක එක්කෝ එන්නේ in, එක්කෝ එන්නේ at. ඒ වගේම participate to. we participated to a seminar. සිංහලෙන් direct translation ඔස්සේ හරි. නමුත් participate එක to වෙන්නේ නැහැ. participated in a seminar. ඒ වගේම සමහර ක්‍රියාපද තියෙනවා ඒකේ preposition එක inbuilt. අපි කියන්නේ a wild animal attack to a person. එතකොට attack to නෑ. attack a person. attack එක to වෙන්නේ නෑ. affect එක to වෙන්නේ නෑ. reach එක to වෙන්නේ නෑ. එතකොට ඒ වගේ දේවල් ඔබ නිවැරදිව ඉගෙන ගත යුතුයි. ඇත්තටම IELTS exam එකේ අද demanding වගේම expensive exam එකක් බවට පත් වෙලා තියෙන්නේ. වර්තමානයේ ඩොලර් රේට් එක අනුව රුපියල් 70000ක් විතර ඔබ ගෙවන්න ඕන exam එකට. එම නිසා ඔබ checklist එකක් තියාගන්න. මම මේ කතා කරන්නේ grammar, basic grammar විතරයි. තව complex sentence, compound sentence, compound complex sentence සහ wide range of sentence pattern පිළිබඳ කතා කරන්නේ නැහැ. මම මේ කතා කරන්නේ basic
grammar mistake පිළිබඳ විතරයි. මේ පිළිබඳව ඔබ හොඳ අවධානයකින් ඉන්න. ඒ වගේම මේ වගේ වැරදි කරන්න එපා. අපි හිතනවා මේ වීඩියෝ එක ඉන්ෆෝමටිව් කියලා. ඔබ අලුත් යමක් ඉගෙන ගත්තා කියලා. එහෙනම් අපේ channel එක subscribe කරන්න, like කරන්න, ඒ වගේම තව කෙනෙකුට ඉගෙන ගන්න share කරන්න.